කොහොම ජීවිතේ? ජීවිතේ හොඳයි. ජීවිතේ මල්ද? මල්. ෂුවර්ද නේ? හම්දුල්ලා. හම්දුල්ලා නේ? ජීවිතේ හම්දුල්ලා නේ? හරි ජීවිතේ හම්දුල්ලා ජීවිතේ මල් ඔන්න අපිට දෙයන්ගේ පීඩයි මල්ලි හොඳින් ඉන්නවා. දෙයන්ගේ පීඩයි තෙරුවන් සරණයි හම්දුල්ලා ජීවිතේ මල්. හරි. ජීවිතේ හොඳයි. ජීවිතේ හොඳයි. යන්නේ අවුරුදු 13ක් තිස්සේ වැඩ කරටත් ගොඩාක් පින් මල්ලි ගොඩාක් දවස් ඉඳලා මේ කෝල් එක කරගෙන එන්න කියන්නේ කියලා ඉන්නවා. ඉතින් නෑ ඉතින් ඔයාගේ බලන්නෙත් නෑනේ මෙසේජ් අපේ. ඊට කලිනුත් මම ඇවිල්ලා තියෙනවා මෙසේජ් ඊමෝ එකට. බලන්න. බලලා තිබ්බේ නෑ ඉතින් ඉතින් මෙහෙන් යන්නත් එපා මේ අපි යනකම්. ඇත්තටම කියනනම් අපිට ඔයා ඇත්තටම හයියක් මොකද අපිට ඒජන්සි එක තුම් දරුවෙක්ද කියලා මැලේසියාවේ සේවය කරන්නේ තමන්ගේ අම්මා අපාතරෙන් සමු අරගෙන අවුරුදු 8ක් මේ වෙනකොට ඉවරයි. ඉතින් තමන්ගේ අම්මව සිහිපත් කරලා අම්මට පිනක් දහමක් වෙනුවෙන් ඒ අම්මට තියෙන ආදරේ සෙනෙහස වෙනුවෙන් නිසාන්තගේ අම්මගේ ඇස් වලින් ගිය කඳුළු වලට සාධාරණයක් ඉටු කරන්නට තීරණයක් ගත්තු උතුම් දරුවෙක් ඔයා මේ කරන උතුම් සත්‍යාරේ ඔයාට ඇති පුතේ මේ නිවන් අවබෝධ ලබා ගන්න. ඔයාගේ දරු පැටවුන්ටද ඔයාගේ දෙමව්පියොන්ට ඔයාගේ සහෝදරයෝ සියලුම දෙනාට මේ උපසත්කාරේ ගොඩාක් පිං. ඔයා කරන සත්‍යාරේ ගොඩාක් පිං පුතේ. ගොඩාක් සතුටුයි අද. අද හැබැයි දැක්කනේ. ඔව් මූණේ දැක්කා. අද මූණෙන් දැකලා තියෙනවා. ඇත්තට හරිම සන්තෝෂයි. ඔයාට දෙවියන්ගේ ජේසුස් වහන්සේගේ පීඨ ආශිර්වාද ලැබේවා මල්ලි. හරි අක්කට ඉතින් ගොඩාක් පිං කරන මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රට විරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න. පහළ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඔය අම්මෝ මාර කෙල්ලෙක් තමයි යන්නේ. මෙතනද මම දැක්කේ? එහෙමද? ඔය තියෙන්නේ අතර අර්ලිකස් නේතරන් ගිහිස්සර. ඉතින් දැන් ගොඩක් කල්ද වෙටේ? දැන් අවුරුදු මේ 9 10 යන්නේ. හා? 10 යන්නේ. දෙයෝ අවුරුදු 10ක්. ආයිබෝන් සුබම සුබ උදෑසනක් වේවා කියලා ඉතින් හදවතින්ම අදත් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් ආවා අපි හිමිදිරි උදෑසනම අපේ මේ සොයුරිය හම්බෙන්න. ඉතින් අපේ වීඩියෝ එක දැකලා තියෙනවා මේ සොයුරිය පොළොන්නරුවේ මින්නේරියේ නිශාන්ත සහෝදරයාට රෝද පුටුවක් ගන්නට මුදල් ආධාරයක් කරන්න ඇය එන්න කියලා ගෝ. ඉතින් ගොඩාක් දුරයි ඇයගේ ගේ නම්. ඉතින් කොහොම නමුත් ඇයි ලොකේෂන් වල තිබුණා අපි හොයාගෙන ආවා. ඉතින් ඔන්න අද හිමිදිරි උදෑසනම උතුම් සත්කාරයක් අපිට කරන්නටත් වාසනාව ලැබුණා. ඔබටත් මෙවැනි උතුම් සතුටුදායක වීඩියෝ එකක් බලන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් රටවිරුව YouTube නාලිකාව තුලින් ඉතින් අක්කා කොහොම ජීවිතේ? වරදන්න හොඳින් ඉන්නවා. ලංකාවේ කොහෙද? කුරුණෑගල. කුරුණෑගල කොහෙද? කුරුණෑගල වාරියපොළ. කුරුණෑගල වාරියපොළ. ඉතින් ඔන්න අද අපි ඉන්නේ කුරුණෑගල. ඉතින් කුරුණෑගල ඇවිල්ලා ඉන්නේ උදේ පාන්දර. උදේ පාන්දර අපි කුරුණෑගලට ඇවිල්ලා ඉන්නේ. කුරුණෑගල වැව එහා පැත්තේ තියෙන්නේ. මේ අපි මෙහා පැත්තේ පාරේ ඉන්නේ. වැවරවුම අපි ඉන්නේ එහා පැත්තේ ඇවිත් ඉන්නේ. ඉතින් ඔන්න අද සතුටුදායක දවසක්. ඉතින් ඔන්න අපි අපේ ආදරණීය සොයුරියක් හොයාගෙන තමයි ඉතින් ආවේ. ඉතින් දවුරුදු කීයද කිව්වේ? අවුරුදු 10ක්. එකම ගෙදර? ඒ කියන්නේ කී හොඳයි නේ? වරදන්නේ ඉතින්. හොඳයි. එහෙම අවුල් නැහැ. ඉතින් අවුරුදු 10ක් පුරාටම ඉතින් ඔන්න ඇය සේවය කරන එකම නිවසේ. ඉතින් ඇයට ගේ ගොඩාක් හොඳයි. ඇත්තෙම ගොඩාක් හොඳ ගෙවල් හම්බෙච්ච මව්වරු දකින්නකොට අපිට මාර සතුටක් තියෙන්නේ. මොකද නැත්තම් අපේ මව්වරු මොන තරම් දුක් විඳිනවද මේ ගෙවල් වල ප්‍රශ්න පඩි නැහැ, කණ්ඩ නැහැ, ගුටි බැට නිදා ගන්න නැහැ. මොන තරම් ප්‍රශ්න තියෙනවද? ඉතින් මට දවසකට කොහොමද 20කට 30කට වඩා කෝල් එනවා මේ අම්මලාගේ ප්‍රශ්න. ඉතින් පඩි නැහැ, ගුටි කනේවා නිදා ගන්න තැනක් නැහැ. ඕන තරම් එනවා. ඉතින් පව්. ඉතින් මොකද කරන්නේ? ඉතින් අපිට එන්න කියලා කිව්වේ අද දවසේ ඉතින් මුදල් පරිත්‍යාග කරන්න මේ ආදරණීය සොයුරිය. හයක් තියෙනවා පහක් ඔයාලට. හරි. ඔන්න ඉතින් අය තෙල් ගහන්නයි නිශාන්ත සහෝදරයාටයි ඉතින් මුදල් පරිත්‍යාග කෙරුවා. ඉතින් හදවතින්ම සතුටුයි. ඉතින් අද හිමිදිරි උදෑසනම අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මෙවැනි උතුම් දරුවන් අපේ රටට දායාද කළ ඒ රත්තරන් උතුම් දෙමව්පියන්ට මේ පින් හේතු වාසනාව වේවා කියලා. මුදල් දෙන අරමුණ මොකද්ද? මොනවා සී කරන්නේ? අපේ මගේ තාත්තා නැති වෙලා තාත්තා මිය ගිල්ලා. ඔව් එයා වෙනුවෙන් විශේෂයෙන්ම පින් පිනිස අම්මට නිරෝගී සුවය එහෙම තමයි ඉතින්.
ඉතින් ඇයගේ ඉක්මනින්ම සුව වෙන්න කියලා. ඔව් ඉතින් ඇයගේ තාත්තා මිය ගිහිල්ලා ඒ තාත්තට පින් පිණිස තමයි ඇය නිසාන්ත සහෝදරයට මුදල් දෙන්න කියලා තීරණයක් ගන්න. ඒ වගේම ඇයව මෙලොවට බිහි කළ ඒ උතුම් වීර උදාර අම්මට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න ඔබ හැමෝම ඒ උතුම් අම්මා සංවේදී හදවත් ඇති දරුවෙක්ව ඔබ අප අතරට දීලා තියෙනවා. ඉතින් ඒ නිසාමයි අපේ වීඩියෝ එක දැකලා සංවේදී වෙලා දිනේෂ් සහෝදරයා එන්න අපේ ගේ ළඟට මමත් මුදල් කීයක් හරි මට පුළුවන් ඉදිරිය දෙන්නම් කියලා කිව්වේ. ඔන්න ඉතින් අපි අය විශ්වාස කෙරුවා, අය අපි විශ්වාස කෙරුවා. කිසිම බොරුවක් හොරයක් නැහැ, රස්සියදුවක් උන්නේ නැහැ. ලිපිනේ හරියටම දුන්නා. ඉතින් අපි ආවා. ඔන්න ඉතින් අද දවසේ ඔබට සතුට වෙන්න පුළුවන්. අපිට තව කීප දෙනෙක්ම යන්න තියෙනවා. ඔබ දන්නවා මේ දිනවල අපි වීඩියෝ සියල්ලම එකට අමුණලා දාන්නේ. මොකද අපි මේ එක එක දාදා ඉන්න අපිට වෙලා නැහැ. වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ඒ නිසා අපි ඔක්කොම එක වැලට දානවා. ඔබට තියෙන එක සීරුවෙන් ඉඳගෙන බලාගෙන යන්න තමයි රටවිරුව මැද පෙරදිග අම්මලාගේ හදවතේම නාලිකාව. ඔබ දන්නවා. ඒ නිසාම ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න ඔබගේ මුදල්ම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න. ඒතර මේ මව්වරු දකි පිනක් දාමක් කරගන්න ඉන්න මව්වරු ගොඩාක් ඉන්නවා. ඉතින් සමහරව අපේ වීඩියෝ බලලා නමුත් ගේ ගාවට ගෙන්න ගන්න බෑ. ඉතින් රයිට් කමක් නැහැ කොහොම නමුත් පුළුවන් අය අපිට ආරාධනා කරන්න අපිට මැසේජ් එකක් දාන්න අපි එනවා ඔබගේ නිවසට. ගොඩක් ඉතින් පින් ඔයාට ඔයා හදාපු වඩාපු දෙමාපියන්ට විශේෂයෙන් පින් දෙන්න ඕනේ. ඔය වගේ උතුම් දරුවෙක් වෙලවට බිහි කරාට. ඉතින් ඔයාටත් ගොඩාක් පින් මල්ලි ගොඩාක් දවස් ඉඳලා මේ කෝල් එක කරගෙන එන්න කියන්න කියලා ඉන්නවා. ඉතින් නෑ ඉතින් ඔයාගේ බලන්නෙත් නෑනේ මැසේජ් අපි. ඊට කලිනුත් මං අයවලා තියෙන මැසේජ් ඊමෝ එකට. බලන්න. බලලා තිබ්බේ නෑ. ඉතින් දාලා නිකන් හිටියා. දැන් මේ ගමනත් කොහොම හරි කරලා ගෙන්න ගන්න එක තමයි. ඒක නම් වෙලාවට මැසේජ් එක දාලා දවසයි අන්සර් කරා. ඉතින් ඇය ගොඩක් දවස් අපිට මැසේජ් දාලා තිනවා. අපිට ඉතින් ඇත්තට බලන්න වෙලාවක් නැතිනම් මගේ ඇරලා තිනවා කොහොම නමුත් ඇයටත් ඉතින් වාසනාව තිබිලා තියෙනවා. ඉතින් පිනක් දාමක් කරගන්න මියගිය තාත්තට පින් පිනිස. ඉතින් බලන්න උතුම් දරුවෝ මියගිය දෙමව්පියෝ අදට සිහිපත් කරලා දාන මාන්නයක් කරගන්න තරම් අවංක සංවේදී හදවත් තියෙනවා. ඉතින් ඒ දෙමව්පියෝ හොඳට දරුවන් හදලා වඩලා තියෙන නිසා තමයි අද මේ දරුවෝ පිනක් දාමක් හරි කරගන්න. ඉතින් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු මේ වීර උදාරේ පියාට නිවන් සුව අත් වේවා කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මෑගේ මවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න අපේ ආයුෂ තරම් ඒ උතුම් අම්මටත් ඉතින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙනම යන්න කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් ඉතින් අපි ඇයට සමුදෙමු. ඇයටත් වැඩ තියෙනවා. අපිටත් යන්න තව ගමන් ගොඩාක් තියෙනවා. එහෙනම් ඉතින් බොහොම ස්තුති කරපු මේ උතුම් සත්කාරයට කරන කියන රැකිරස්සා සාර්ථක වෙන්න ඕන සොයුරිය ඔබගේ. ඒ වගේම හැදු වැඩු දෙමව්පියන්ටත් මේ පින් අත් වේවා කියලායි අපි හදවතින්ම හිමිදිරි උදෑසන ඔබට ප්‍රාර්ථනා කරන්න. ඉතින් කරන කියන රැකිරස්සා සාර්ථක කරගෙන මව්බිමට ඔබටත් යන්න ලැබේවා කියලා රටවිරු අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගියා. හරි. ඔයාටත් එහෙම වේවා. පරිස්සමෙන් යන්න මල්ලි. ගොඩක් පින්. good morning. කොහොම ජීවිතේ? ජීවිතේ මේ කොරෝනාත් එක්ක තමයි ගියන්නේ නේ. ජීවිතේ මල්ද කියන්නකෝ. ඇත්තටම ඔන්න ඉතින් ජීවිතේ මල් තියෙන අපේ සොයුරියක් හොයාගෙන ආවා. මේ ගව් ගාන දුර ආවේ කතරගම ගියා වගේ තමයි. ඉතින් සුබ උදෑසනක් වේවා කියලා ඉතින් ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට අපි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඔන්න ඉතින් අපි ආවා තවත් අපේ මුදල් ආධාරයක් ගන්නට පොළොන්නරුවේ මින්නේරියේ නිසන්ත සහෝදරයාගේ අම්මගෙන් ගිය පොළොන්නරුවේ පොළොන්නරුවේ දිඹුලාගල. ඉතින් ඔන්න පොළොන්නරුවේ දිඹුලාගල සොයුරියක් හොයාගෙන අපි ආවා. නිසන්ත සහෝදරයා මින්නේරියේ මම දිඹුලාගල නේ එහෙනේ නේ මේ දෙයත කණ්ඩි පාරේ. අරගාවිලට මෙහා බෝගස්වැව ඔන්න ඉතින් බෝගස්වැව දිඹුලාගල කියන්න පැනේ මොකද මේ සමාජ සත්කාරයක් කරනකොට හැමෝම උදව් වෙන්න නේ අනිවාර්යෙන් ඉතින් ඔන්න බලන්න ඉතින් අපේ වීඩියෝ එක දැකලා අපිට කතා කරුවා පොළොන්නරුවේ මින්නේරිය නිසාන්ත සහෝදරයාගේ අම්මා අඬපු ඒ වීඩියෝ එක දැකලා සංවේදී වෙලා තියෙන උතුම් අපේ ලාංකීය මව්වරු තමයි මේ ඉන්නේ. ඉතින් ගොඩාක් සතුටුයි නේද? ඉතින් ඇයත් ඔයා කොහෙද කි පොළොන්නේ මින්නේරිය? ගියෙත් නෑ මල්ලි. උනා 3යි ගානකට හැරෙනවා ඊට පස්සේ නිින්ද ගියේ නෑ. බලනකොට 6යි වෙලාව. අපේ මේ කරුවලයිනේ කියලා. නිින්ද ගියේ නෑ මං නිින්ද? ඔව්. ආ? මම මේ වෙනුවෙන් හිටියේ. මොකද මල්ලි ඇවිල්ලා මට කෝල් කරොත් ඇහෙන්නේ නැති. අනිවාර්යෙන්. ඔන්න බලන්න ඉතින් රටවිරුව දිනේෂ් මල්ලි එනවා කියපුවාම ඉතින් ඒකනේ දිනේෂ් මල්ලිව රස්සියාසු කරන්න බැරි නිසා ඇහැරගෙන ඉඳලා තියෙනවා. බලන්න මොනතරම් රටවිරුව අපිට ආදරේද කියලා. ඉතින් හදවතින්ම පින් දෙනවා. ඉතින් මේ සොයුරිව හදා වඩාපු දෙමව්පියන්ට
මේ පින් හේතු වාසනා වෙන්න ඕන. මොකද මෙවැනි උතුම් දරුවෝ තමයි අද අපේ සමාජයට අපේ රටට ඕනි. හෙට මගේ මල්ලි නැති වෙලා අවුරුදු 2යි. මල්ලි නැති වෙලා අවුරුදු 2යි. 20 එයා නැති වුණේ අවුරුදු 23 න්. ඔව්. දැන් හෙටට අවුරුදු 2 එයා නැති වෙලා. හෙටට අවුරුදු 2 සම්පූර්ණයි. අම්මා ඉතින් තාම ඇඬු කඳුලෙන් ඉන්නේ. ඒ දරුවගේ මියම ඉතින් තම මල්ලි අපි අතරින් සමු අරගෙන මෙලවෙන් සමු අරගෙන තමන්ගේ සහෝදරයා අවුරුදු 2ක් හෙටට ඉතින් ඒ මල්ලිට පින් පිනිස තමයි ඇය පොළොන්නරුවේ මින්නේරි නිශාන්ත සහෝදරයාට මුදල් ආධාරයක් කරන්න තීරණය කෙරුවා. ඉතින් තාමත් ඒ දරුවාගේ අම්මා ඒ කියන්නේ මෑගේ මව තාම ඇඬු කඳුලින් තමයි ඉන්නේ. මොකද අම්මා කෙනෙකුට දරා ගන්න බෑ දරුවෙකුට මෙවැනි අකල් මරණය සිදු වුණා. ඉතින් අඩු වයසෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් තම සහෝදරයා ඉතින් සෝචනීයයි හරිම දුකයි. ඉතින් අපි මේ දෙකක් වෙලා මේ සතියක් හිටියේ ස්පිරිතාලේ. ඉතින් බේර ගන්න බැරි වුණා. ඉතින් මොනවා කරන්නද නේද? ඉතින් එයා අරගෙන ඇවිල්ලා තියෙන ආයුෂ එච්චරයි. කොහොම නමුත් අපි ඔබ සීල දෙනම් හදවතින්ම ප්‍රාර්ථනා කරමු ඒ උතුම් ආත්මේ දෙවියන් වහන්සේ ස්වර්ගයේම වැඩ සිටීවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ මියගේ සහෝදරයාට. ඉතින් ඒ සහෝදරයා වෙනුවෙන් තමයි අද මේ අක්කා ඉතින් මුදල් පරිත්‍යාග කරන්න අපිට එන්න කියලා කිව්වේ. මල්ලි වෙනුවෙන් පිනක් දහමක් කරගන්න ඕන දිනේෂ් සහෝදරයා එන්න කියලා කිව්වා. අපි ආවා. ඉතින් පොළොන්නරුවේ මින්නේරියේ නිශාන්තගේ අම්මගේ ඇස්වලින් ගිය කඳුළු වලට සාධාරණයක් ඉටු කරන්නේ මේ සියලු දෙනාම අත්වල බැඳගෙන ඉන්නේ. ඉතින් ගොඩාක් සතුටුයි කියන්න ඕන විශේෂයෙන්ම මේ අක්කා. එයා මල්ලි වෙනුවෙන් දානමාන කරනවා. ඉතින් ගිය අවුරුද්දෙත් කරලා තියෙනවා. නමුත් ඉතින් මේ අවුරුද්දේ අපේ වීඩියෝ එක දැකලා ඉතින් අපිව තෝරගත්තා. ඉතින් අපිට ඔන්න ඩිනාර් 15ක් දුන්නා. මල්ලි වෙනුවෙන් තමන්ගේ එකම මල්ලි වෙනුවෙන් මුදල් පරිත්‍යාගකයි කරන්නේ. ඉතින් නිශාන්ත සහෝදරයාට ඒ රෝද පුටුවක් ගන්න නිශාන්තගේ අම්මා ගොඩක් දුක් විඳලා තින අවුරුදු 42ක් පුරාවටම ඒ දරුවා වෙනුවෙන්. ඉතින් ඒක අම්මා කෙනෙක් කියන්නේ දරුවෙක් වෙනුවෙන් මුළු ජීවිතේම දිය කරන කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි නිශාන්තගේ අම්මත්. ඉතින් ඒ අම්මට සාධාරණයක් ඉටු කර දෙන්න ඕන අපි ලාංකික හැටියට. ඒකට අපේ මේ විශේෂයෙන් කුවේට් එකේ ඉන්න මව්වරු ලොකු අත්වලක් වෙලා ඉන්නවා. ලොකු අඩිතාලමක් දාගෙන අපි යන මේ ගමන. ඉතින් රටවිරුව යන ගමනේ මොනවා කියන්නද ඉතින් අක්කා? ඇත්තටම මල්ලි කරන සේවය ඇත්තටම ගොඩාක් කියන්න වචන නැහැ. අපි වෙනුවෙන් ඇත්තටම මේ අපේ බලය ජවය ශක්තිය ඇත්තටම මේ රටවිරුව මේ කරන මේ දිනේෂ් මල්ලි ඇත්තටම ගොඩාක් මේ රටේ මේ දුක් විඳින ගොඩාක් අම්මාවරු වෙනුවෙන් ඇත්තටම ගොඩාක් කැප වෙනවා. ඉතින් ඒ ගැන මේ ගොඩාක් සතුටුයි. මේ මිනිස්සු අපි දැකලා තියෙනවා ඔයාගේ වීඩියෝ වලින් මිනිස්සු මඩ පහරවල් කියන්නේ ගොඩ දේවල්. ඉතින් ඇත්තට මේක වැරදි. මොකද හොඳ කරන මනුස්සයට තමයි අද ඇත්තටම මේ ගොඩාක් නරක එල්ල වෙන්නේ. අනිවාර්යයෙන්. මේ මල්ලි කරන මේ මහඟු සේවය ඇත්තටම මේ කිසිම කෙනෙක් මේ රටේ ඉන්න මේ කිසිම කෙනෙක් කරන්නේ නැහැ වෙන්නේ නැති මේ ගොඩාක් ලාංකිකයෝ ඉන්න හැම රටකම. ඉතින් එයාලවත් කරන්නේ නැහැ මේ වගේ මහඟු සේවයක්. ඉතින් ඔන්න ඉතින් ඒකේ දරුවෙක් හැටියට මේ දිනේෂ් මල්ලි ඇත්තටම ආරක්ෂා කරලා දෙන්න ඕනේ. මේ අල්ලා දෙවියොත් කියන්නේ අපේ රටේ මේ කියන්නේ මව්බිමේ මේ බුදුහාමුදුරුවන්ගේ නාමයෙන් මේ වගේ පුතෙක් දායාද කළ ඒ මවටත් ඇත්තටම ගොඩාක් පිං දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ, නිරෝගී වෙන්න ලැබෙන්න ඕනේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි අක්කා. උදේ පාන්දර ඉතින් රටවිරුව අපිට ඉතින් ගොඩක් පින් දෙනවා. ඉතින් බොහොම ස්තුතියි අක්කා. බොහොම ස්තුතියි ගොඩක් පින්. ඉතින් මේ වීඩියෝ බලන ඔබ සියලු දෙනාම කියන්නේ. ඔයා ඉතින් මෙහෙන් යන්නත් එපා මේ අපි යනකම්. ඇත්තටම කියනනම් අපිට ඔයා ඇත්තටම හයියක්. මොකද අපිට ඒජන්සි කාරෝ වගේ කියන්නේ මේ දැන් කොරෝනාත් එක්ක මේ ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් සප්ලා වගේ කියන්නේ. අපි දැන් ඇත්තටම තනියම ඉන්නේ. ඒ හින්දා අපිට හැම දෙයකම ඉන්නේ ඔයා විතරයි. ඒ හින්දා මම යන්න එපා ලංකාවට. යන්න එපා. අපි යනකම් ඉන්න. ඔන්න ඉතින් අපිට ලංකාවට යන්නත් එපාවලු අක්කා කියනවා. හරි අනිවාර්යෙන්. ඉතින් මේ වීඩියෝ බලන ඔබට අපිට කියන්න තියෙන ඉතින් ෂෙයා කරලා උපරිම සහයෝගයක් දෙන්න. ඔබට පේනවනේ මෙවැනි උතුම් මව්වරු ඕන තරම් ඉන්නවා මේ කුවේට් රටේ තුලේ පිනක් දාමක් කරගන්න. සමහරව අපේ වීඩියෝ බලනවා නම්බරේ නැති වෙන්න පුළුවන්. අපි නම්බරේ පහලින් දානවා. ඔබට පුළුවන් නම්බරේ අරගෙන අපිව ඇඩ් කරගෙන අපිට මැසේජ් එකක් දාන්න. කෝල් ගන්නත් එපා කියලා ඉතින් මතක් කරනවා. ඔබ මැසේජ් එකක් දාන්න. ඔබට අපි ගන්න. මොකද ඔබ කෝල් ගන්නකොට අපිට මේ වැට්ටි කරගන්න බෑ. ඔන්න ඉතින් රටවිරු අද ගව් ගන්න දුර ඇවිල්ලා ඉන්නේ නිශාන්ත සහෝදරයා
වෙනුවෙන්මයි මේ දවස්වල අප කැප වෙන්නේ. ඉතින් නිදි මරාගෙන අනිවාර්යයෙන්ම නිසාන්ත සහෝදරයව පුටුවේ වාඩි කරන ඒ සතුට තමයි අපි සීල දනාගෙම තියෙන්නේ. ඒ වගේම නිසාන්තගේ අම්මට මුවට හිනාවක් ගේන්න ඕන පොළොන්නරුවේ මින්නේරිය ඒ ගම් මානෙටම සතුටක් ගේන්න දවස වැඩි ඈතක නෑ කියලාත් ඉතින් අපි සතුටෙන් මතක් කරනවා. ඉතින් එන රටවිරුව බලන් ඉන්න ඔබට ඉතින් අපි සමුදෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඇයට සමුදෙන්න ඕන ඇයටත් වැඩ තියෙනවා. ආයෙත් දවසක නැවත හමු වෙන්න. මොකද මේ අපි ඉන්නවා මේකේ ඕන වෙලාවක ඕන දෙයකට. හැක්කනේ එකෙන්ම ඉන්නවා ආය පිටම තමයි ඕන වෙලේක ඕන දෙයකට හදවතින්ම දිනේෂ් මල්ලිත් එක්ක ඉන්න සොයුරිය තමයි. ඉතින් ගොඩක් පින් අක්ක ගොඩක් සතුටේ ඔය වගේ අපිත් එක්ක හැමදාම ඉන්න ඕනේ. ඉතින් මේ රටවිරුව අපි හැමදාම ඉන්නවා. රටවිරුව අපි විශ්වාස කරපු සොයුරියක්. ඉතින් මේ වීඩියෝ බලන ඔබට අපිට කියන්න තියෙන්නේ හැමදාම අපි විශ්වාස කරන ඔබගේ විශ්වාසයට අපි සාධාරණයක් ඉටු කරනවාමයි. මොරටුවේදී මුණ ගැහෙනවා. තමයි මේ කුවේට් එකේ. ගහට ගහක් මොරටු යමුණා වගේ තමයි කුවේට් එකේ යමු වෙලා තින්නේ අපි. එහෙනම් ලංකාවට ගියත් හමු වෙනවා. මේ රටවිරුව වෙනුවෙන් මල්ලි පෙනී හිටින්න ඕනේ. අනිවාර්යෙන් ඉතින් වෙනවනේ. කියන්න තියෙන්නේ මොකද අපි ලංකාවට ගියාම අපිට මොන නේද? ඔව්. රටවිරුවන් සම්බන්ධව කියන්නේ දැන් වෙන දේවල් අනුව අනිවාර්යෙන්. කවුරු හරි ඉන්න ඕනේනේ. අනිවාර්යෙන්. එහෙනම් ඉතින් අපි අක්කට සමුදෙන්නයි සූදානම් වෙන්නේ. තවත් අපිට යන්න කීප පොළම්ම තියෙනවා. ඉතින් මේ දිනවල අපි සියල්ලම එකට අමුණලා තිනවා. ඔබට බලන්න පුළුවන් දිගටම අපිට මුදල් දෙන සීලු දෙනාගේම වීඩියෝ පටි ටික. හරි එහෙනම් අපි යන්නද? හරි මල්ලියන බුස්සර්ණයි ජේසුපිටයි ගොඩාක් පිං. ඉතින් හදවතින්ම හැමදාම රටවිරුවත් එක්ක ඉන්න. පවුලේ ඔයාලගේ හදවතේ නාලිකාවද? අනිවාර්යෙන්. හදවතේ කියන්නේ මේ කියලා ඒ ගැන කියන්න වචන මදි. දැන් හැමදාම අපේ වීඩියෝ බලලා නිදාන්නේ? අනිවාර්යෙන්. මම කමෙන්ට් දානවා මේ ගොඩාක් ඒ කියන්නේ මල්ලිත් ඉන්නවා හැම එකේම ඉන්නවා. Facebook එකේ ඉන්නවා. මොකද ටෙලිෆෝන් වැඩ කරේ නැත්නම් කෝකින් හරි අපිට මැසේජ් එකකින් හරි අපේ දුක කියාගන්න හැම එකම අපි ඉන්නවා. අනිවාර්යෙන්. එහෙනම් ඉතින් අක්කට ගොඩක් පිං ඇයට සමුදෙමිට ඇයටත් වැඩ තියෙනවා. බොහොම ස්තුතියි. ඔන්න අද දවසේ ඒ ඩිනර් 15 පරිත්‍යාග කරුවා. නිසාන්ත සහෝදරයා වෙනුවෙන්මයි. ඉතින් මේ නිදි මරාගෙන අපිත් ඇයත් ඉන්නේ. ඉතින් එහෙනම් ගොඩක් පිං ඔබට වීඩියෝ එක ෂෙයා කරන්න නැවත අක්ක කෙනෙක් ගාවට ගිහිල්ලා ඔබ ඉදිරියට එනකම් රැඳී සිටින්න. එහෙනම් සියලු දෙනාටම ජේසු පීඨයේ තෙරුවන් සරණයි. අයිවන් සුබ දවසක් සියලු දෙනාටම. ඔන්න ඉතින් අද වෙනසක් කරන්න අපි සූදානම් වෙන්නේ. හරිම සතුටුදායක දවසක්. අපේ පොළොන්නරුවේ මින්නේරියේ නිසාන්ත සහෝදරයාට ඒ නිසාන්තගේ අම්මගේ ඇස් වලින් ගිය කඳුළු වලට සාධාරණයක් ඉටු කරන්නට මැලේසියාවේ සේවය කරන අපේ තරුණෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ තරුණයාගේ පෙම්වතිය නම් ඉන්නේ කුවේට් එකේ. ඔහුගේ පෙම්වතිය අපිට ඩිනර් 20ක් පරිත්‍යාග කෙරුවා. ඔහු මැලේසියාවේ ඉඳන් කියලා තියෙනවා දිනේෂ් සහෝදරයාට ඩිනර් 20ක් පරිත්‍යාග කරන්න පොළොන්නරුවේ නිසාන්ත සහෝදරයාට පුටුව ගන්නට. ඉතින් අපි යන්නේ ඔබවත් රැගෙන මැලේසියාවට. අපි ඉතින් පොඩ්ඩක් ඒ තරුණයත් එක්ක පොඩ්ඩක් කතා කරමු අපේ සහෝදරයත් එක්ක. ආයිබෝන් අයියා සුබ දවසක්. සුබ දවසක් අයියා ආයිබෝන්. අයියා ඉතින් ගොඩාක් පිං හදවතින්ම අපේ රටවිරෝ YouTube නාලිකාවේ ස්තුතිය ප්‍රණාමයේ ගෞරවයට පුද කරනවා අයියා. ඔයා මැලේසියාවේ ඉඳලා ඔයාගේ පෙම්වතිය අනාගත බිරිඳ අපිට මුදල් ඩිනර් 20ක් පරිත්‍යාග කරලා හදවතින්ම සතුටුයි. ඔබ අපේ වීඩියෝ එක දැකලා සංවේදී වෙලා තිනවා. පොළොන්නරුවේ මින්නේරියේ නිසාන්ත සහෝදරයාගේ අම්මා හෙළු කඳුළු ඒ කඳුළු වලට සාධාරණයක් ඉටු කරන්න ඔබත් දරුවෙක් හැටියට පියවරක් ගත්තු එක ලාංකික ලෙස හදවතින්ම සතුටු වෙනවා. ඉතින් අපිට දැනගන්න ලැබුණේ මුදල් පරිත්‍යාග කරන්න ප්‍රධාන අරමුණ සහෝදරයා ඔයාගේ අම්මා අප අතරින් සමු අරගෙන කියලා. අම්මා අවුරුදු 8ක් විතර වෙනවා දැන් අප අතරින් වෙන් වෙලා මේ අයියේ. ඉතින් මේ බලන් ඉන්න ඔබට අපිට කියන්න තියෙන්නේ බලන්න මොනතරම් උතුම් දරුවෙක්ද කියලා. මැලේසියාවේ සේවය කරන්නේ තමන්ගේ අම්මා අප අතරින් සමු අරගෙන අවුරුදු 8ක් මේ වෙනකොට ඉවරයි. ඉතින් තමන්ගේ අම්මව සිහිපත් කරලා අම්මට පිනක් දහමක් වෙනුවෙන් ඒ අම්මට තියෙන ආදරේ සෙනෙහස වෙනුවෙන් නිසාන්තගේ අම්මගේ ඇස් වලින් ගිය කඳුළු වලට සාධාරණයක් ඉටු කරන්නට තීරණයක් ගත්තු උතුම් දරුවෙක් මැලේසියාවේ දහදුක් විඳින ගමන් තමයි මේ මුදල් අපිට පරිත්‍යාග කරන්නේ. ඉතින් කුවේට් රාජ්‍යය තමයි සේවය කරන්නේ ඔහුගේ අනාගත බිරිඳ. ඉතින් ඒ පෞල් ජීවිතය සාර්ථක වේවා කියලා හදවතින්ම රටවිරු අපේ නාලිකාව අපි ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ අනාගත බිරිඳත් එක්ක එකතු වෙලා සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියලා. ඉතින් බලන්න තමන්ගේ මියගේ අම්මව සිහිපත් කරලා දානමාන කරන දරුවෙක් ඉතින් අම්මා සමු අරගෙන අවුරුදු 8ක් වෙන අපාතරෙන්. ඉතින් ඒ අම්මට මේ පින් හේතු වාසනාව වේවා කියලා හදවතින්ම අපි ඔබ සැම සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. මෙවැනි උතුම් සුජාත දරුව දායාද කළ ඒ අම්මා අද අපාතර නැති වුණත් ඒ දරුවා රටට ණයක් නැතුව
සමාජයේ අන් අයගේ දුක දැනෙන දරුවෙක්සේ මෙලවට දායාද කරලා තියෙනවා. ඉතින් අයියා එහෙනම් ගොඩාක් පිං හදවතින්ම සතුටුයි අපිත් එක්ක සම්බන්ධ වුණාට කාර්යබහුල වෙලාවක මං හිතන්නේ ඉන්නේ. ගොඩාක් පිං අයියා. ගොඩක් ස්තුතියි මල්ලි මේ විදිහට මාව මේ සම්බන්ධ කරගත්තට මල්ලි කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා. කමන්නේ ඔයාගේ channel එක මම හැමදාම බලනවා මල්ලි. එහෙමද ගොඩාක් ස්තුතියි බොහොම පිං. හරි අයියේ නම් මම කියන්නද අයියේ මං හරි සමාවෙන්න අපිට උත් අපි සමාවයි දිනවා අයියා. මොකද අයියා ගොඩක් කාර්යබහුලයි. හරි එහෙනම් අපි ඔයාලට සමු දෙනවා. බොහොම ස්තුතියි ගොඩක් පිං අයියා කරපු උතුම් සත්කාරයට. ගොඩක් ස්තුතියි මල්ලි. හරි සම්බන්ධ කරගත්තේ අපි මැලේසියාවේ ඉන්න අපේ ශ්‍රී ලාංකීය තරුණයෙක්. ඒ තරුණයාගේ පෙම්වතිය ඉන්නේ කුවේට් එකේ. ඉතින් අනාගත බිරිඳ. ඉතින් ඒ දෙන්නටත් එකතු වෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් බලන්න මැලේසියාවේ සිට අපේ වීඩියෝ බලලා පොළොන්නරුවේ මින්නේරියේ නිසාන්තගේ අම්මගේ ඇස්වලින් ගිය කඳුළු වලට සාධාරණ කිටු කරන්න ඕන කියලා සංවේදී වෙච්ච තරුණයෙක්. මොකද තරුණයාගේ අම්මත් මෙලෙවෙන් සමු අරගෙන අවුරුදු 8ක් ගත වෙනවා. ඉතින් ඒ අම්මට මේ පිං හේතු වාසනා වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරගෙන යන්න. good morning අම්ම කොහොමද ජීවිතේ? හොඳයි පුතේ වරදක් නෑ. ඔයාට කොහමද? දෙයියන් පිටියම සතුටින් ඉන්නවද? සතුටින් ඉන්නවා පුතා. ෂුවර්ද? ෂුවර්. ඔයාට වැරදුන්නේ නෑ නේද පාර? කියපු පාර හරිද? නෑ අම්මා වැරදි කියලා තිනවා. එහෙමද? ඔව් දැන් අම්මා කිව්වට 5යි 3යිනේ. මේක 5යි 3 නෙමෙයි කීයද කියන්නේ 3යි 5. 3යි 5. 3යි අම්මා කොනම් 3යි 5 ගේ 9 කියලා එකෙම එනවා. ඉතින් ආයිබෝන් සුබ උදෑසනක් රත්තරන් අපේ ශ්‍රී ලාංකීය ජනතාවට. ඉතින් ඔන්න අද හිමිදිරි උදෑසන ආව මේ අම්මා හම්බෙන්න. ඉතින් අපිට එන්න කියලා කිව්වා. අපේ පොළොන්නරුවේ මින්නේරියේ නිසාන්ත සහෝදරයාගේ අම්මගේ ඇස්වලින් ගිය කඳුළු වලට සාධාරණ කිටු කරන්නයි මේ සියලුම අම්මාවරු රටවිරු අපිත් එක්ක අත්වල බැඳගෙන ඉතින් ගොඩක් සතුටුයි. හිමිදිරි උදෑසනම අපේ උතුම් මවක් අපිට එන්න කියලා කිව්වා. පාරත් පොඩ්ඩක් වැරදුවා. ඉතින් ගණන් ගන්න හොඳ නෑ. අම්මා පාර අනිත් පැත්තට ගිහලා 3යි 5යි මාරු වෙලා ඉතින් අපිත් ගියා බණ්ඩ කොළඹ යනවා වගේ කමක් නෑ. කෙසේ නමුත් ඉතින් අපේ අම්මා වගේ ඉතින් අම්මා කොහොමද ජීවිතේ? හරි හොඳයි මල්ලි වරදක් නෑ. මම මේ ගෙදර දැන් මාර්තු වලට අවුරුදු දෙකක් ඉවර වෙනවා. අවුරුදු ඉවරයි. මේ අම්මට මොකද අකරතැබ්බියක් වුණා කියලා ඒක පොඩ්ඩක් කියමුකෝ අපි පොඩ්ඩක්. ඕ පුතා මං එක්කෙනා පැහැදිලිව කියන්න පොඩ්ඩක්. බඩු ගෙනල්ලා දෙන්න කියලා දුන්නා සල්ලි ඩිනර් 100ක් එකපාරම. ඔව්. මේ බඩු ගෙනත් දෙන්නම් කිව්වා. එයා ගෙනත් දුන්නේ නැහැ. මෙතෙන්ට මේ වගේ තමයි වාහනේ නවත්තලා මට කතා කරලා ওই විදිහට අරගෙන ගියේ. දැන් එතකොට අම්මා යාට ඩිනර් සී දුන්නේ අම්මා යාව දන්නවද? කවුද? ඒ ඩිනර් සී අම්මා දුන්නා කියලා කිව්වේ. ඔව්. අම්මා යාව දන්නවද? මේ දන්නවා කියන්නේ එයාගේ නම්බරෙත් තියෙන ඊට පස්සේ මං කතා කරා නම්බරේ બ્લોක් කරලා. අම්මගේ ඩිනර් සී එක අරන් ගිහලා બ્લોක් කරුවා අම්මව. ඔව් ඔව්. දැන් කොච්චර දවස්ද? දැන් දැනට මාස 8ක් විතර වෙනවා. ඉතින් බලන්න මේ අම්මට වෙලා තියෙන අසාධාරණ අපේ ලංකාවේ එක්කෙනෙක් මේ අම්මට බඩුවක් ගෙනලා දෙන්න කියලා ඩිනර් සී එක අරන් ගිහලා අම්මව બ્લોක් කරලා. ඉතින් මේවා හෙන ගහනව නේද? ඉතින් මේ වගේ තිරිසන් වැඩ කරන්න එපා. පව් මේ අම්මවරු දහදුක් කියලා වළං හොදලා ඉඳුල් හොදලා බඩට බත් වෙලා හරියට නැතුව හරියට හිසට නිින්දක් නැතුව දහදුක් ඉඳලා ගන්න සල්ලි වලට එහෙම වංචා කරන්න එපා. මොකද මේ අම්මලා ගොඩක් දුක් විඳිනා ගෙවල් ඇස්සේ ඒ දුක දන්නේ නැති අය තමයි ඉතින් මේ වගේ දේවල් කරන්නේ. හරියම මේක පිනට දුන්නා කියලා ඉතින් තියන්න. පිනට දුන්නා කියලා හිතේ තියාගෙන ඉන්නවා. මගේ අම්මා තාත්තා වෙනුවෙන් දෙමව්පියෝ වෙනුවෙන් ඒක පින් අනිවාර්යෙන් අම්මට tie දැන් හිතේ තියාගෙන තමයි අම්මට tie අම්මා කෙරු හොඳක් නේ අම්මට tie. ඒක ගියා කියලා. ඉතින් ඔන්න අද දවසේ බලන්න ඒ වගේ අසාධාරණට ලක් වෙච්ච මවක්. ඉතින් රටවිරු අපිව හොයාගන්න බැරුව ඉඳලා තියෙනවා මීට පෙර. කොහොම නමුත් දැන් ඉතින් අපි හොයාගෙන තියෙනවා. ඔන්න අපිට එන්න කියලා කිව්වා මුදල් පරිත්‍යාග කරන්න. පුතා මේ මෙතන තියෙන ඩිනර් 30. ඔව් ඩිනර් 30ක් තියෙනවා. ඒක මේ ඔයාගේ තෙල් ටිකක් ගන්න. ඒ මහන්සියත් ගන්න කැම වෙලා ඉබේට ගන්න එහෙම. අපි දැන් තෙල් ටිකක් ගන්න. තෙල් ටිකක් ගහ ගන්න එහෙම ඕනේ පුතාට. ඔව් ඉතින් ඔන්න අපිට දීලා තියෙනවා ඩිනර් 30ක් තෙල් ගහ ගන්නත් කියලා කිව්වා. ඔන්න බලන්න අද නිසාන්ත සහෝදරයාගේ අම්මගේ ඇස්වලින් ගිය කඳුළු වලට සාධාරණ කිටු කරන මේ උතුම් මව්වරු ඉදිරිපත් වෙලා තිනවා. ගොඩක් සතුටුයි. ඉතින් අම්මා හදවතින්ම අපි පින් දෙනවා අම්මට මේ කරපු උතුම් සත්කාරයට. ඒ වගේම අම්මව හැදුව වැඩු දෙමව්පියන්ටත් මේ පින් හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තාත්තා වෙනුවෙන් කියලා හිතේ තියාගෙන තමයි මම පරිත්‍යාග කරන්නේ. මින් ඉදිරියටත් ඔය වගේ පරිත්‍යාග කරන්න මම බලාපොරොත්තු වෙනවා. මයි පුතා ළඟට ඇවිල්ලා අපිට මේ වීඩියෝ බලනවා. මම හැම වීඩියෝ එකක්ම බලනවා පුතාගේ. මේ ඒ බලලා මේ මම ඔයාට මේ පරිත්‍යාග මින් ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා මගේ අම්මයි තාත්තයි වෙනුවෙන්. ඔව් අම්මා තාත්තා මේ කියලා? ඔව් අම්මා මම මෙහි ඇවිල්ලා මාස 8න් මගේ අම්මා මේ ගියා. ඔව් එතකොට ඉතින් ඔන්න ඉතින් බලන්න උතුම් දරුවෝ නේද? ඉතින් අම්මා තාත්තා මෙලෙවෙන් සමු අරගෙන තියෙනවා. ඉතින් ඒ උතුම් දෙමව්පියන්ව සිහිපත් කළා තමයි
මේ පරිත්‍යාගය කරන්න. ඉතින් මේ වීඩියෝ බලන ඔබ සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න මේ වීර උදා දෙමාපියෝ දෙදෙනාට අමා මහ නිවන් සුව අත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද උතුම් දරුවෙක් අපේ ශ්‍රී ලංකා මාතාවට දායාද කරලා තියෙන නිසා. ඉතින් ඒ නිසා තමයි සංවේදී හිතක් තියෙනවා. අපිට එන්න කියලා කිව්වා. ඉතින් මුදල් පරිත්‍යාග කරන්න නිසාන්ත සහෝදරයාට ඉතින් ගොඩාක් සතුටුයි. ගොඩාක් පින් දෙනවා අපිත් මේ මවටත් උතුම් සංවේදී හදවත් තියෙන මෙවැනි මව්වරු තමයි අපේ රටට තව තව පහළ වෙන්න ඕනේ කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ අපි සියලු දෙනාම ඉතින් බලන්න උදේ පාන්දර තිස්සේ අවදි වෙලා රටවිරු අපි එනවා කියනකොට ඉතින් උදේ පාන්දර ඉඳන් අවදි වෙලා හිටියා මේ අම්මා ගොඩක් පින් කරපු මේ උතුම් සත්කාරයට අම්මා හදවතින්ම පින් දෙනවා. අපි අම්මලාගේ අතපයට යෝධ බල යෝධ ශක්තිය ලැබිලා මේ වගේ උතුම් සත්කාර තව ඉදිරියටත් කරන්න දෙවියන් වහන්සේගේ පීඨෙන් බුදුන්ගේ සරණින් කිසිදු කරදරයක් අම්මට නොම වේවා කරන කියන රැකිරස්සා සාර්ථක වේවා සතුටින් මව් රටට යන්න ලැබේවා කියලාත් අපි හදවතින්ම අම්මට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් අපි අම්මට සමුදෙමු. අම්මටත් වැඩ දිනවා අපිටත් වැඩ දිනවා. එහෙනම් අපි යන්නද? ඉතින් පුතා මේ කරන උතුම් සත්‍යාරේ ඇවිදලා මේ විදිහට මේ ආධාර එකතු කරලා මේ අපේ මේ ලෙඩ අයට මේ ඔයා වෙනුවෙන් ඔය කරන උපකාර ඔයගේ දෙමව්පියන්ටත් ඔයාටත් ගොඩාක් යෝධ බල සත්‍ය ලැබිලා ගොඩාක් පින් අයිති වෙන්න ඕන. ඔය කරන සත්‍යාරයට මම ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. මේ සෑහෙන්න ඔයා කරන රස්සාව අමතරව ඔයා මේ කරන උතුම් සත්‍යාරේ ඔයාට ඇති පුතේ මේ නිවන් අවබෝධ ලබා ගන්න. ඔයාගේ දරු පැටවුන්ටද ඔයාගේ දෙමව්පියන්ට ඔයාගේ සහෝදරෝ සියලුම දෙනාට මේ උපසත්කාරේ ගොඩාක් පින් ඔයා කරන සත්‍යාරේ ගොඩාක් පින් පුතේ. හරි අම්මා බොහොම ස්තුතියි. බලන පුතේ. එහෙනම් ඔයාටත් බුදු සරණයි. මම ඇතුළට යන්න. හරි අම්මා බුදු සරණයි. ජේස්විට ගොඩාක් පින් අම්මා ගොඩාක් පින්. හරි එහෙනම් අපි ගියා. හරි අම්මා හරි බුදු සරණයි. හරි අපි ගියා. හරි බුදු සරණයි බුදු සරණයි. අපි ආරසා කරන්න ඔයාගේ මං සමු ගන්න පුතේ. හරි අම්මා හරි. කොහොම ජීවිතේ? ගොඩක් කාලෙකින් දැක්කේ. ඒකනේ. කොහෙද කියලා කිව්වා? කොහෙවත් යන්නේ මම. ඔය ළඟට ගියාද? පිස්සුනේ. දැන් අවුරුදු කීකින් ආවේ මෙතනට? අවුරුදු දෙක? ඔය දැන් මං දැන් එකපාරක් ඇවිල්ලා ගියානේ. නෑ මල්ලි ඔයා ඇවිල්ලා ගියේ මාස මොන 9ක් විතර වගේ ඇති ළමයා. වැඩි. නෑ මහත්තයෝ නෑ. මාස 9යි? මාස 9. අර ඔයා අර කකුල කැරිච්ච අම්මා කෙනෙකුට සල්ලි එකතු කර මතකද? ඔව්. ආයිබෝන් හිමිදිරි උදෑසන මොන්න ආවා ඉතින් අපේ ආදරණීය අක්කා හම්බෙන්න. ඉතින් අක්කා අද අපිට එන්න කියලා කිව්වා පොළොන්නරුවේ මින්නේරියේ නිසාන්ත සහෝදරයාගේ අම්මට සාධාරණ කිටු කරන්න එන්න කියලා කිව්වා. ඔන්න ආවා. ඉතින් මේ අක්කව හම්බෙන්න අපි මීට මාස 10කට 11කට පෙරත් මෙතනටම ආවා. මේ විදියටම ඇවිල්ලා අපිට එදත් මොකද උතුම් සත්කාරයක් කරන්නේ අක්කා? ඔව්. මොකද? ඒ ඔයා අර කකුල කැඩිච්ච අම්මට. කොම්මල. කඩේට. ඔන්න ඉතින් පහත් දුන්නා ඒකට. ඔන්න ඉතින් අද හිමිදිරි උදෑසනම උතුම් සත්කාරයක් කරගන්නට ඉතින් අක්කටත් වාසනාව ලැබුණා අපිටත් වාසනාව ලැබුණා. ඉතින් අක්කා හදවතින්ම ගොඩාක් පින් දෙනවාට ඉතින් මේ වීඩියෝ බලන අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ටත් ඒ පින් අත් වෙනවා. මොකද වීඩියෝ ෂෙයා කරලා මේ නොදන්න අයව දැනුවත් කරන්නේ ඔබයි හැමදාම රටවිරුවෝ සමග. ඉතින් අවුරුදු ගාණක් පුරාවටම ඉන්න අය අපි ගැන දන්නවා. ඉතින් මේ අක්කත් අවුරුදු ගාණක් පුරාවටම අපිත් එක්ක ඉන්න කෙනෙක්. එදා මෙදා අතුරු සහෝදරයෝ වගේ. ඉතින් අක්කා කියන්නේ මොකක්ද වෙන්නේ කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. ජීවිතේ මල්ද? මල්. සුවර්ණනේ? හම්දුල්ලාහ්. ජීවිතේ හම්දුල්ලාහ් නේ? හරි ජීවිතේ හම්දුල්ලාහ්. ජීවිතේ මල් ඔන්න අපිට දෙයන්ගේ පීඩයි මල්ලි හොඳින් ඉන්නවා. දෙයන්ගේ පීඩයි තෙරුවන් සරණයි හම්දුල්ලාහ්. ජීවිතේ මල්. හරි. ජීවිතේ හොඳයි. ජීවිතේ හොඳයි. සහෝදරයන් අවුරුදු 13ක් තිස්සේ වැඩ කරගෙන සහෝදරින් බලන්න. ඔය අවුරුදු 13ද මේකද? ඔව් මට 13. යකෝ මං ඉපදිලත් නෑනේ. ඉපදලා නැද්ද? නෑ ඇත්තද? මොන ඉතින් ඔන්න ඉතින් අද ඉදිරි උදෑසනම අපිට දිනාර 20 පරිත්‍යාග කෙරුවා. එක මාලයක් තියෙන මාල දෙකම කැඩිලා හොඳේ. ඔයගේ මාල දෙක කැඩලා. ඔව්. එකක් දීලා අතිනුත් දීලා මාලේ එක මාලයක් දීලා අතිනුත් දීලා අලුතින් මාලයක් ගන්න. කවද්ද? ලබන මාසේ. ඒ කියන්නේ මේ ලබන මාසේ මේ දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ. අද දෙසැම්බර් පළවෙනිදා. පළවෙනිදා. ඒ කියන්නේ මට පඩියෙන්න මල්ලේ 10 11 12. හරි මට මැසේජ් එකක් කරන්න වැඩේ කරලා දෙන්න. අනේ
යන්න දෙන්නේ නැහැ මල්ලි. හරි මම වැඩි කරලා දෙන්නම්කෝ. ඉතින් ඔන්න අපිට තෙල් ගහන්න සල්ලි දුන්නා මේ අපේ ආදරණීය සොයුරිය. එදා ඉඳන් දිනේෂ් මල්ලිත් එක්ක ඉන්න කෙනෙක් තමයි රටවිරුව සමග. ඉතින් ගොඩක් සතුටුයක් ගොඩක් පිං හැදුවේ. තියෙන මල්ලි කියන්න ඕන මේ මිනිස්සුගේ කටවල් හොඳ නැහැ හුඟක් කට්ටිය නේද? මං අහමට ඇහිලා තියෙනවා ඔයාට හරියට අනම්මනම් කිනේ. මල්ලි එකක් දෙන ඔයා කවුරු මොනවා කිව්වත් ඔයාට වැඩක් නැහැ. බල්ලෙක් බෙරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ. කියන අයට කියන්න කියලා. ඔයා ගමනේ සද්දාහ වෙන්නේ නේ. මිනිස්සු මන් දැකලා තියෙන හුඟ જાති අනම්මනම් කියන අර එම්බසි ඉස්සරහ කොහෙද කාලකන්‍යෝ දෙන්නේ. ඉතින් ළඟ කියන අනින්ද හිතන හොම්බට ඉතින් බෑ. දෙක. බෑනේ මල්ලි කරන්න බැරි වැඩන්නේ. ඉතින් මිනිස්සු කීවට කමන්නේ මල්ලි මිනිස්සු අපිට අදාළ නැහැ නේ. ඔයාලට අදාළ නැහැ අපිට අදාළත් නැහැ. අපි කරන දේ අපිට තියෙයි. අපේ ගමන අපි යමු අපේ පාඩුවේ. අපිට කාගේවත් වචන වෙන්නේ. පේනවනේ ඉතින් ආයි අක්කා බොක්කෙම්ම තමයි කිව්වේ. ආයි ඉතින් මඩ ගනුන්ට දෙයක් අයිනවලු. ඇත්තටම ළඟට අයිනවනේ. එකෙන්ම අයිනවා. උලත් එකයි පිලත් එකයි මලත් එකයි ළමයි ඉන්නවා කියලා දඬන්න මිනිහා ඉන්නවා කියලා බේරන්න අම්මා හිටියා අම්මත් ගියා අද මරණත් හෙට මරණත් එකයි ප්‍රශ්නයක් නෑ බේරණ ඉතින් ඔව් ඉතින් ඔන්න තමයි අක්ක දිනේෂ් මල්ට කරේ මඩ ගාලා දැක්කනේ දෙනවලු ඔක්කොම නෑ ඇත්තටම මල්ලි සමහර වෙලාව වචන කියනවා අහගෙන ඉන්න බෑ නේ මිනිස්සුන්ට එහෙම පවුනි. ඔව් ඉතින් ඔන්න ඉතින් අපේ ආදරණීය සොයුරියට අපි සමුදෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අය අපිත් එක්ක එදා ඉඳන් ඉන්න කෙනෙක්. ඉතින් එදා මෙදා තුරුම ඉන්න කෙනෙක් තමයි. ඉතින් අපිට මීට පෙරත් කීප අවස්ථාවක්ම සමාජ සත්කාර වලට අපිත් එක්ක අත්වල බැඳගත්තු ආදරණීය සොයුරියක්. ඉතින් මේ සොයුරිය මෙලවට බිහි කළ ඒ දෙමව්පියන්ටත් මේ පින් හේතු වාසනාව වේවා කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරමු. ඇයට සමුදෙම ඇයට ගොඩාක් වැඩ තියෙන කෙනෙක්. ඉතින් අපිටත් වැඩ තියෙනවා. එනක දෙයියන්ගේ පිටේ බුදුසරණයි මල්ලි තාම එකක් දෙන්න ඉතින් ඔතන ඉන්නේ මේ යන්නේ ඔය වගේ අසරණයට එකතු කරනකොට පොඩ්ඩක් හරි දැන් හරි එහෙනම් අපි ගියා ඕකේ ගොඩක් පිං වට ගොඩක් පිං හරි පරිස්සමෙන් හරිවත් හරි බුදුසරණයි අක්කා යනවා ගෙදරට මේ දැක්කනේ ආයේ දිනේෂ් මල්ලිට මේ මඩ ගහනුන්ට දෙනවලු පැලෙන්න ඉතින් කොහොම ජීවිතේ හොඳින් ඉන්නවද ගොඩක් කලු කෙට්ටගේ නෑ අවුරුදු දෙකයි මල්ලි මේ මාසෙට මේ පද පළවෙනි දනේ මේ මාසෙට අවුරුදු දෙකයි ආයිබෝන් සුබ උදෑසනක් ඔන්න ඉතින් අපි අපේ ආදරණීය සූර්යයක් හොයාගෙන නිසාන්ත සහෝදරයට මුදල් පරිත්‍යාග කරන්න තමයි අපිට එන්න කියලා කිව්වේ අපේ වීඩියෝ එක දැකලා සංවේදී වෙලා තිනවා මේ ආදරණීය සූර්ය ඇත්තට හරිම දුකයි මල්ලි ඒක එක එක බලනකොට ඇත්තට වීඩියෝ වල හැන්දේනවා සමහර දවසට අපි වීඩියෝ බලලා ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට එක එක ප්‍රශ්න මේක කොච්චර ප්‍රශ්න ඇති වෙනවද ඇත්තට පුදුම දුකයි මම තමිල් තේරුණාද වැඩ තමිල් නේ ලංකාවේ කොහෙද ලංකාවේ අවිස්සාවෙල්ල අවිස්සාවෙල්ල දරණියගල දිනක් 3ක් වැඩි දුන්නා මල්ලියා කොයි බාබාද ඔව් බාබා දුන්නා ඉතින් ඔන්න අද දවසේ අපිට මුදල් පරිත්‍යාග කරන්න දින 6ක් තියෙනවා යාගේ බාබාගනේ ආබත් අපිට ඩිනර් 6ක් පරිත්‍යාග කරලා ඉතින් බාබාට තල්ලා දෙයන්වාසීගේ පීට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ගොඩක් හොඳ බාබා කෙනෙක් බාබා ඉන්නවා මේ පිටිපස්සේ ඉන්නවා ඉතින් වීඩියෝ එකට එන්නේ නැහැ ඉතින් මේක මල්ලි මගේ 10යි ඉතින් මේ සොයුරියට ඩිනර් 10ක් පරිත්‍යාග කරනවා මගේ තාත්තා වෙනුවෙන් ওই මේ පිනක් වෙන්න කියලා දෙන්නේ මල්ලි තාත්තා නැති වෙලා දැන් අවුරුදු දෙකමාරක් ඉතින් බලන්න තමන්ගේ මියගිය තමන්ගේ පියා වෙනුවෙන් පියාට පින් පිනිස තමයි මේ මුදල් එහෙමද නැති උනේ එහෙමද පියා නැති වෙලා මාස 6කට පස්සේ මම මෙහෙට ආවි දැන් අවුරුදු දෙකමාරක් වෙනවා දැන් තාත්තා නැති වෙලා ඇතර ගිය මාසේ අර මලමුන්ගේ මාසේ මට අනිවාර්ය දෙන්න කියලා හිතුණා කොහොම හරි පිනක් කරන්න ඕනේ කියලා. ඇතර දැන් ඒක ඉෂ්ට වුණා. ඔව් ඉතින් මෙන්න මේ මුදල් දෙන්නේ ඇයගේ තාත්තා අපි අතරින් සමු අරගෙන තියෙනවා. ඉතින් ඒ තාත්තට මේ පින් හේතු වාසනාව වේවා කියලා හදවතින්මයි ප්‍රාර්ථනා කරමු. අමා මහ නිවන් සුව අත් වේවා ඒ උතුම් තාත්තට. මොකද මේ උතුම් දරුවව බිහි කළ තාත්තා. ඔව් කියන්නේ. මෙන්න මේක මල්ලි මේ සාන්ති කියලා අක්කා කෙනෙක් එයා කුරුණෑගල. කුරුණෑගල සාන්ති අක්කා. ඩිනර් 5 යා. එයා 5ක් දුන්නා මට දෙන්න කියලා. ඔන්න එයාගේ ෆොටෝ එක මේක. බලමු මේ. ගල දෙන්න ඕනේ. ඔව්. එයා දුන්නා මේ 5ක් දෙන්න කියලා. මං කිව්වම දුන්නා. මේ ඉන්නේ කුරුණෑගල සාන්ති අක්කද? ඔව් එයා. එයා තාත්තා වෙනුවෙන් එයාගේ දුව වෙනුවෙන් toy දෙන්නේ. එයාලා දෙන්නම එයාගෙන් වෙන් වෙලා ඉන්නේ. නැති වෙච්ච දෙන්න. එයාලා නමට එයා දුන්නේ ඒක. ඉතින් බලන්න තව සොයුරියක් වෙන තැනක ඉන්නේ මෙන්න මේ සොයුරිය කුරුණෑගල සාන්ති අක්කා. ඉතින් කුරුණෑගල සාන්ති අක්කට හදවතින්ම අපි පින් දෙනවා මේ කරපු උතුම් සත්කාරයට. ඉතින් ඩිනර් 5ක් පරිත්‍යාග කරලා තිනවා කුරුණෑගල සාන්ති අක්කා. ඉතින් තමන්ගේ ස්වාම පුරුෂයා සහ දරුවා වෙනුවෙන් නේ.
ඔව් ඉතින් කිනාර ඉන්දියාවේ ඒක කවුද? ඉන්දියාවේ මල්ලියා ඉන්දියාවේ ඔව් එයාට මං කිව්වට පස්සේ එයාත් ගුණ අනේ කමන්නේ නැහැ දෙමු කියලා ඉතින් එයා කිව්වා. බලන්න ඉතින් මොනතරම් සතුටුද කියලා නේද? ඉන්දියාවේ සොයුරියකුත් අපේ වීඩියෝ බලනවා. ඉතින් අපේ වීඩියෝ බලලා සංවේදී වෙලා අයට කියන දේ තේරෙන්නේ නැති වුණාට අර පොළොන්නරුවේ මින්නේරියේ නිසාන්ත සහෝදරයාගේ වීඩියෝ එක දැකලා සංවේදී වෙලා. ඉතින් බලමු. එයා ඉන්නවා දැන් පොඩි කෙනෙක් ඔව් මේ ඉන්නේ ඉන්දියාවේ සොයුරියක්. ඉතින් බොහොම ගොඩාක් පිං ඉතින් මේ ඉන්දියාවේ සොයුරියට බලන්න. ඇයි ඉන්දියාවේ වුණත් ලාංකීය අපේ වීඩියෝ බලලා සංවේදී වෙලා තිනවා. පොළොන්නරුවේ මින්නේරි නිසාන්ත සහෝදරයාගේ ඒ වීඩියෝ එක දැකලා. ඉතින් ඒ ඉන්දියාවේ ඒ සොයුරියටත් හදවතින්ම අපි පින් දෙනවා. ඇත්තම හැදු වැඩු දෙමව්පියන්ට මේ පින් හේතු වාසනාව වේවා කියලා අපි ඒ සොයුරියගේ දෙමව්පියන්ටත් ප්‍රාර්ථනා කරමු. හොඳ සංවේදී හදවතක් තියෙන දරුවෙක්. ඉතින් අපේ මේ ලාංකීය සොයුරියත් එක්ක තමයි වැඩ කරන්නේ. දෙන්න සමගියෙන් ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. අපි මේක බලන්නටත් කියනවා. අපිට මේ ටිකේ හැමදාම කෝල් එනවා කොහොමත් මේ අපේ අය මරා ගන්නවා ගෙවල් ඇස්සේ සමහරක් අය එහෙම වෙන්න එපා. හැමෝම දුප්පත්කමට ආවේ එක අම්මගේ දරුවෝ වගේ ඉඳලා සිංහල දෙමළ මුස්ලිම් ඒවා අපිට අදාළ නැහැ. අපි එක රටේ ලාංකිකයෝ ලෙස සතුටින් සමාදානෙන් ඉඳලා තමන්ගේ ප්‍රාර්ථනාවල් ඉෂ්ට කරගෙන මව්බිමට යන්න බලන්න මේ මරා ගන්න එපා. එක ගියස් ඉඳන් පැන්ඩෝල් පෙත්තක්වත් දෙන්න ඉන්නේ තමන්ගේ ඇඳේ ඉන්න කෙනා තමයි. එහෙනම් අපි යන්නද? අනේ මල්ලි ඔයාලට දෙයියන් පීටයි මල්ලි ඇත්තටම ධෛර්ය ශක්තිය තව තවත් වැඩි වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ. ඔයාට ඇත්තට හරි සන්තෝෂයි. මම එම්මදාම අනිවාර්ය වීඩියෝ බලනවා ඔයාගේ. ගොඩාක් සතුටුයි අද. අද හැබැයි දැක්කනේ. ඔව් මූණෙන් දැක්කා. අද මූණෙන් දැකලා තියෙනවා. ඇත්තට හරිම සන්තෝෂයි. ඔයාට දෙයියන්ගේ යේසුස් වහන්සේගේ පීඨ ආශිර්වාද ලැබේවා මල්ලි. හරි අක්කට ඉතින් ගොඩක් පිං කරන කෙන රැකිරස්සා සාර්ථක වෙන්න ඕන. ඔය අතපයට යෝධ බල යෝධ ශක්තිය තව ලැබෙන්න ඕන. මේ වගේ උතුම් පින්කම් කරන්න ඔබට තව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අක්කා. ඉන්නටට ඇවිල්ලා ඔයා මේ වගේ සමාජ සත්කාර කරන එකට ඔතට ඔයාට දෙයියන්ගේ පීඨ ඇත්තටම කියලා වැඩක් නැහැ ඒක නං ඇත්තටම. යේසුස් වහන්සේ ඔයා ළඟම ඉන්නවා. ඒකනේ අද මූණට මූණ දැක්කා. නේ? ඔව් අනේ හරි සතුටුයි. ඇත්තටම හරි සතුටුයි අද. අද සන්තෝෂයෙන් වැඩ කරන්න පුළුවන් නේ? ඔව්. මේක ඉතින් වැඩ කරනවා අද. දිනේෂ් මල්ලි දැක්ක කියලා. ඇත්තට දිනේෂ් මල්ලි දැකපු එක හරි සන්තෝෂයි. අර බඩු මුට්ටුත් ඔය එකතු කරන මල්ලි ආයෙ පුළුවන් වෙලාවක මං කියන්නම්. හරියක් හරි. එහෙනම් ගොඩක් පිං අපි ආයෙත් සමුදෙමු. ආයෙත් ගොඩක් වැඩ තියෙනවා. අපිටත් වැඩ තියෙනවා. ඔන්න ඉතින් අද දවසේ කරගත්තු තවත් උතුම් සත්කාරයක් තමයි පොළොන්නරුවේ මින්නේරියේ නිසාන්ත සහෝදරයාගේ රෝද පුටුව. පුළුවන් ඉක්මනට ඉෂ්ට වෙන්න ඕනේ මල්ලි. අනිවාර්යෙන් අපි සතුට සියලු දෙනා විඳගමු. එහෙනම් අපි ගියා. හොඳයි මල්ලි දෙයියන්. එහෙනම් ජේසු පිටේ බුස්සරණයි. දෙයියන් පිටා ජේසු පිටා. හරි අපි ගියා. හොඳයි. මැද පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව රට විරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.